Hi friends, සාදරයෙන් පිළිගන්න NAK Desktop YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ Windows 11 හා 10 අතර තියෙන වෙනස්කම් සහ 11 වල ගොඩක් කට්ටියට තියෙන lag වෙන ප්‍රශ්න විසඳුමක් විදියට ඒක කොහොමද අපි හදාගන්නේ කියලා. ඔය වගේම ඔයාලට කියන්න ඕනේ දැන්ටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම යට තියෙන bell icon subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක like ටිකක් දාලා තියාගන්න. ඔයාලට අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට එනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. එහෙනම් අපි අද ඉගෙන කතා කරන්නේ Windows 11 වල තියෙන දේවල්. Windows 11 වල ඔයාලට පේන ඇති taskbar එක Windows 11 වලට සාපේක්ෂව පොඩි වෙනස්කම් වීම සිදු වෙලා තියෙනවා. ඒ වගේම මේ ඉන්ටර්ෆේස් එක ගත්තාම සාමාන්‍යයෙන් දුරට ලස්සන වෙලා අමුතු ලොකයක් ගෙනත් දීලා තියෙනවා. ඔයාලට පේන ඇති this PC එකට ගියාම මේ section එක මේ විදිහට ඔයාලට බලාගත්ත හැකි පොඩ්ඩක් ඉන්න මේකේ ඔයාලට පේන ඇති මෙන්න මම දැන් රවුන්ඩ් කරන්න. ඔයාලට පේන ඇති මේ icon ටික ලස්සන. ඒ කියන්නේ ඒකට කලර් මූඩ් එකක් එකතු වෙලා ලස්සන වෙලා තියෙනවා. ඔයාලට පේන ඇති. අනික Windows icon එක. ඒ කියන්නේ Windows icon එක. ඒ කියන්නේ ඔය Windows icon එක කොටු හතරක් එක්ක තියෙන Windows icon එක හැමෝම දන්නවනේ ඒක. ඔයාලට පේන ඇති ඒක තනිකර කොටුවක් වෙලා තියෙනවා. ඒක තනිකර උල් කොටු හතරක් බවට පත් වෙලා තමයි Windows wallpaper එකත් වෙනස් වෙලා එහෙම තමයි හැදිලා තියෙන්නේ. අනික මේකටම Microsoft ආයතනයෙන්ම දාලා තියෙනවා Copilot app එක. ඔයාලට පේන ඇති මෙතන Copilot කියලා app එක තියෙනවා. මේක Copilot එකේ වැඩ කරන්න පුළුවන් තනික ඉංග්‍රීසි වලින් විතරයි. ඒ කියන්නේ අකුරක් එහෙම වැරදුනොත් එයා කියනවා මට තේරෙන්නේ මේක මෙහෙමයි කියලා. ඊට පස්සේ අපි යම් Windows 11 වල වෙනස්කම්. ඒ කියන්නේ Windows 11 පාවිච්චි කරන්නේ ඇයි lag වෙන්නේ කොහොමද කියලා. Windows 11 lag වෙන්නේ ප්‍රධාන හේතුව තමයි Microsoft ආයතනයෙන් කියලා තියෙනවා. Windows 11 හදලා තියෙන්නේ 8 gen වලින් උඩ PC වලට විතරයි. ඒ කියන්නේ gen එක 8ට වඩා වැඩි වෙන්න ඕනේ. 8 හෝ 8ට වඩා වැඩි වෙන්න ඕනේ gen එක කියලා. ඊට පස්සේ ආය මම Microsoft ආයතනයෙන් කියපු එක විතරයි. මම අමතරව දෙයක් කියන්න. ඔයාලා තාමත් පාවිච්චි කරන්නේ පරණ hard එකක් නම් ඒක SSD වලට මාරු කරගන්න. මොකද SSD speed නිසා. එතකොට ඔයාලගේ වැඩ වීඩියෝ එඩිටින් වැඩ ස්මූත්ලි පාවිච්චි කරන්න පුළුවන්. මමත් තාම පාවිච්චි කරන්නේ SSD නෙවෙයි. මම ළඟදී අප්ඩේට් එකක් ගන්න ඕනේ. ඒ වගේම මගේ PC එකේ දැන්ට බොහොම අමාරුයි මම වීඩියෝ එඩිටින් ටිකක් කරගෙන යනවා. බොහොම ඒ කියන්නේ මම ගොඩක් දුරට ෆෝන් එකනොත් හදනවා දෙකෙන්ම හදනවා. ඔයාලට පේන එතකොට මේ අපි බැරි වෙලාව හරියට ලැග් වුණොත් එහෙම ආයෙ PC එක ගොඩ ගන්න වෙන්නෙම නැහැ. මොකද hard ඔක්කොම හිර වෙනවා. සාමාන්‍යයෙන් මගේ නම් පොඩි setup එකක් තියෙන්නේ i5 4th gen graphic card ගහලා තියෙන්නේ 4GB 8GB RAM තියෙනවා 1TB hard එකක් තියෙනවා normal එකක් SSD නෙවෙයි. ඒ වගේම ඔයාලට මේ Windows 11 වල බලා ගන්න පුළුවන් setting වල ඔයාලට පේනවා setting icon එකත් වෙනස් වෙලා ගොඩක්. ඔයාලට පේනවාද මෙතන option බලන්න පුළුවන්. මේ පේන්නේ. ඔයාලට මෙතන පේනව නේද? මේ ඔයාලට මේ icon ටිකනේ පේනවා. මේ icon එක 아무තු වෙනස් වෙලානේ. ඒකත් බලාගත්ත හැකි. ඒ වගේම මේ wallpaper දාන්න පුළුවන් මෙතන section එක වෙනස් කරලා තියෙනවා එලා. ඒ වගේම Bluetooth and device තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේකේ Bluetooth නැහැ. ඔයාලට Bluetooth pen එකක් ගහපුවම ආපු අලුතින් app install කරන්න මොනවත් නැහැ. ඒ වගේ ටිකකුත් තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන මේ ඔක්කොම edit කරලා හැකි taskbar manager එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි යම් මේකේ Windows ඒ කියන්නේ ඕනම PC එකට වෙන lag වෙන එක බලන්න.
ඔයාලට පේන ඇති ටාස්ක් මැනේජර්. මම ගියේ කොතනින්ද ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් ක්ලික් කරපුවාම ටාස්ක් මැනේජර් එනවා. මේ Windows වල විදිහ Windows 10 වල නම් Windows 10 වල රයිට් ක්ලික් කරපුවාම ටාස්ක් මැනේජර්මයි තියෙන්නේ. ඒකේ ටිකක් වැඩිපුර තියෙනවා ලිස්ට් එක. ඔයාලට පේන ඇති Microsoft Copilot උත් මගේ RAM එකේ CPU එකේ 100%යි. මෙමරි එකේ MB 80.7ක් අරන් තියෙනවා. මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඔය දැන් මේ ඕපන් කරපු ටිකට. ඒ වගේම ඔයාලට පේන ඇති මේ ෆොටෝස් ඇප් එක ඒකත් ඉඩක් කරන් තියෙනවා. ඔයාලට පේන ඇති මේ රන් වෙනවා දැන්. මම පාවිච්චි කරන්නේ නැති ඇපුත් සමහර වෙලාවට මෙතන රන් වෙනවා. ඔයාලට පුළුවන් එහෙම දැන් ඔයාලගේ PC එක දැන් ලැග් වෙනවානේ. ලැග් වෙන එක తాවකාලිකව නවත්ත ගන්න විදිහක් තමයි මේක. මෙතන ඔයා දැන් ඔයා පාවිච්චි කරන්නේම නැති ඇප් එකක් නම් මෙහෙම කරා. මෙතන පෙන්නනවා වලට මෙතන මේ තියෙන්නේ මේ Xband කියලා ක්ලික් කරපුවාම මේක රන් වෙන එක නවතිනවා. එතකොට ඔයාලා ස්පීඩ් කරගත්ත හැකි තවත් ක්‍රමයක්. ඔයාලට පේනවා ඇති මේ මෙතන මම ඒ කියන්නේ රන් වෙන එක අයින් කරපු ඇප් තමයි පෙන්වන්නේ මෙතන. මේ enable කරන්න කියලා කියනවා. ඔයාලට පේනවා ඇති මෙතන මගේ CPU එක මෙතන ස්පීඩ් එක 3. දැන් 3. වෙනස් වෙනවා. මෙමරි එක ගත්තාම ඔයාලට පේනවා ඇති මෙතන ඔක්කොම තියෙනවා. හරි ඊළඟට කතා කරන්න යන්නේ තවත් හේතුවක් තමයි Windows lag වෙන හේතුව. ඔයාගේ පේන ඇති මෙතන C drive එක. හැමෝම වගේ දන්නා C drive එක කියන්නේ මොකක්ද කියලා. C drive එක කියන්නේ ඔයාගේ Windows දාලා තියෙන hard එක. Windows දාලා තියෙන memory එක. hard device එක තමයි කියන්නේ. ඔයාලා කවදාවත් Windows දාලා තියෙන කියන්නේ C drive එකට කවදාවත් ඔයාලගේ download කරන වීඩියෝ එහෙම photos ඒවා download කරලා දාන්න එපා. මොකද Windows hard එකක් වෙනම තියාගන්න. එතකොට speed එක වැඩි වෙනවා. ඔයාලට පේනවා ඇති මම මෙතන Windows වලට වෙනම hard එකක් අයින් කරලා තියෙන මගේ photos editing වලට වැඩ වලට වෙනම අයින් කරලා තියෙන්නේ. ඒකත් ගොඩක් හේතුවක්. මම කිව්වා වගේ ඔයාගේ PC එක 8 gen එකකින් වඩා උඩ කරගන්න. ඊට පස්සේ අපි යම් ගොඩම ප්‍රශ්නයක් කියලා තියෙන Windows 10 ගැන කතා කරන්න. Windows 10 ඇයි අයින් කරේ? Windows 10 අයින් කරේ Microsoft ආයතනයෙන් ඒක නිවේදනය කරලා තිබිලා තියෙනවා කලින්. ඔයාලට පේන ඇති මේ Windows 10 වල මේ ඔයාලට පේනවා අනික දරස් එකේ Windows 10 11 PC දෙකම ඒ කියන්නේ CD දෙකම buy කරන්න පුළුවන්. ඔයාලට ඒක buy කරගන්න පුළුවන් ගිහිල්ලා. ඊළඟට buy කරන්න පුළුවන් ගිහිල්ලා මේ නැත්තම් ඔයාලට තියෙනවා මේ download කරගන්න පුළුවන් website එකට ගිහිල්ලා Microsoft මේ Windows 11 කියලා ගහපුවාම එනවා. ඔයාලට පේනවා ඇති මේ මෙතන මාධ්‍යයේ මේකෙන් තමයි මේ තියෙන්නේ Windows 11. මෙතනින් ගිහලා මේ link එකෙන් ගිහලා download කරගන්නත් පුළුවන්. මෙතනින් ගිහලා download කරනවා වගේ boot කරන්න පේන්නේ boot කරලා දානවා. එහෙම නැත්තම් මෙහෙම download කරගන්න පුළුවන්. ඔහොම තමයි ඉතින් මෙතන වැඩ ටික වෙන්නේ. මේ වගේ වීඩියෝ ඒ කියන්නේ ඔයාලට ඉදිරියට මම ගේන Windows දාගන්නේ කොහොමද අහපු desktop එක ලස්සන task bar එකකට සුදු පාට කරලා live wallpaper දාලා watch එක දාගන්න. එහෙම තිබ්බහම වෙලාවක් බලන්න ඉන්න ඕනේ මෙතනට. ඒක අයින් කරලා wallpaper බලන්න එහෙම ලස්සනට ඔයාලට කියලා දෙනවා. එහෙනම් ඒ වගේ වීඩියෝ නැරඹීමට බලන්න ඕන නම් අපිව subscribe කරලා ඕල් දාලා තියාගන්න බෙල් එකෙන් එක. එතකොට ඔයාලට අපි දෙයක් දාපු ගමන් එනවා. එහෙනම් මේ වගේ වීඩියෝ නැවත ගේන්න නිසා
ඔයාලා අපිත් එක්ක subscribe කරලා අපේ WhatsApp channel එකක් තියෙනවා ඒක follow කරලා මම ඒක description එකේ දාන්නම්. එහෙනම් ඔයාලා like එකක් දාගෙන යන්න එහෙනම් හැමෝටම ජය.